Facebook වලින් සල්ලි හොයන්න මේ වෙනකොට ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්නේ. ඔන්න මං අද අරන් ආවා ඔයාලගේ රීල්ස් වයිරල් කරගන්න නියම මෙතඩ් එකක්. ඉතින් මේ මෙතඩ් එකට අපි කියන්නේ save plus rewatch method කියලා. ඔයාලා දැකලා ඇති සමහර අය වීඩියෝස් දාද්දී ඒ වීඩියෝස් වල එයාලා කියනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි ඉස්සරහට හරි ඒක නිසා මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඒ වගේ වීඩියෝස් ඔයා සමහරක් විට දැකලා ඇති Facebook එකේ යනවා. ඔයාලා දන්නවද Facebook ඇල්ගොරිතම් එක ඔයාගේ කවුරු හරි වීඩියෝ එකක් ඔයා දාන වීඩියෝ එකක් කවුරු හරි යූසර් කෙනෙක් ඒක සේව් කරගත්තොත් පස්සේ බලන්න කියලා ඒක සෑහෙන දුරකට නෝට් කරගන්නවා. හරිද? ඒක කොච්චර ඒකට වටිනාකමක් දෙනවද කියලා කියනවනම් ඔයාගේ යූසර් කෙනෙක් ඔයාගේ වීඩියෝ එක ලයික් කරනවට වඩා සේව් කරගත්ත එක එයා හොඳට නෝට් කරගන්නවා. හරිද? ඒ වගේම තමයි ඔයාගේ වීඩියෝ එකක් එයාට සජෙස්ට් වෙලා අපි ඒ යූසර් ඒ වීඩියෝ එක ආපහු බලලා ආපහු මොකක් හරි රියැක්ෂන් එකක් දුන්නොත් ඒක ඊටත් වැඩිය ලොකුවට එයා මොනිටර් කරගන්නවා. ඉතින් ඔයාගේ වීඩියෝ එක බලන කෙනෙක් ඔයාගේ වීඩියෝ එක සේව් කරගත්තොත් පස්සේ බලන්න ඕනේ කියලා ඒක ඇවිල්ලා ඇල්ගොරිතම් එකට වදින සුපර් සිග්නල් එකක් කියලා තමයි හඳුන්වන්නේ. ඔයාලත් රීල් එකක් හදද්දී අනිවාර්යයෙන්ම මොකක් හරි ඒ වගේ පොඩි හුක් එකක් හරි දාන්න. මේක ඔයා මේ සේව් කරලා තියාගන්න. මේක ඔයාලට ඉස්සරහට වැදගත් වෙන වීඩියෝ එකක් ඒ වගේ කැලලක් දාලා ඒ වැදගත් වෙන විදිය රීල් එකක්ම හදන්න. ඒක ඇවිල්ලා අපිට හම්බෙන ලොකු chance එකක්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියපු දේ කැටියෙන්ම ගත්තොත් ඔයාගේ රීල් එකක් තව කෙනෙක් සේව් කරගන්නවට Facebook ඇල්ගොරිතම් එකේ සෑහෙන වැලියු එකක් අපිට දෙනවා. ඒ නිසා ඔයා මොකක් හරි රීල් එකක් හදද්දී ඒ දේ ඇඩ් කරලා අනිවාර්යෙන් කරන්න. ඒ කියන්නේ මම මගේ මෙම්බර්ස්ලාට කියලා දීලා තියෙනවා කොහොමද හරියටම එහෙම වීඩියෝ එකක් රීල් එකක් හදාගන්නේ කියලා. යූසර් කෙනෙක් ස්කිප් කරන්න නැතුව බලාගෙන ඉන්න තරමට හොඳට එන්ගේජ්මන්ට් කරගන්න විදිහට කොහොමද තියාගන්නේ කියලා මම හැමදේම කියලා දීලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට දුන්නේ දෙයක් ගන්න. මෙන්න මේ විදිහට දෙයක් කරොත් ඔයාගේ රීල්ස් අනිවාර්යයෙන්ම වයිරල් යනවා. මේක 100%ක් වැඩ කරන මෙතඩ් එකක්. එහෙනම් මොකක් හරි තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් ඔයාලා මගේ account එකට message එකක් දාලා තියන්න. මම අනිවාර්යෙන් reply කරන්නම්. එහෙනම් ජය වේවා.